තම්නෙල් එකේ දාලා තියෙන්නේ මරාන්ස් මොඩල් 7. ඒක දැන් මම මේකේ විස්තර දාලා තියෙන විදිහටම ජපානයේ තිබිච්ච ඔක්ෂන් එකකදී හරියට සති 3කට විතර ඉස්සෙල්ලා මේ කින ගානට විකුණුණා. ඒතර මීට කලිනුත් කැනේඩියන් ඩොලර් 26000කට විතර මේ ගානට වඩා අඩුයි. තව යුනිට් එකක් විකුණුණා. ඒතර මේක ලොකු ඩිමාන්ඩ් එකක් තියෙන යුනිට් එක. මේක ඇත්තටම ප්‍රී ඇම්ප්ලිෆයර් එකක්. ඒක වැඩ කරන්නේ ටියුබ්ස් වලින්. දැන් ඇයි මම මේකට වීඩියෝ එකක් හදන්නේ? හේතු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඇත්තටම හුඟක් කට්ටිය දැන් වින්ටේජ් හයිෆයි එකතු කරන. එතකොට මේ හොබි එකේ ඉන්න අය දන්නවා මේවා මේ ගණන් වලට යනවා කියලා. හැබැයි හුඟක් කට්ටිය මේක දන්නේ නැහැ. ඒ නිසා තවමත් මාකට් එකේ මේ වගේ යුනිට් හොයාගන්න පුළුවන්. මම උදාහරණ දෙකක් තුනක් විතර කිව්වොත් පළවෙනි එක තමයි දැන් අවුරුදු 6කට විතර ඉස්සෙල්ලා මට කැනඩාවේදී මම දැක්ක එක යුනිට් එකක් දාලා තියෙනවා. ඒක මරාන්ස් මොඩල් 2270 කියන එක ප්‍රීමියම් ඩිමාන්ඩ් යුනිට් එකක්. ඒක ඩොලර් 200කට දාලා. එතකොට ඇත්තටම මේක ඒ දාපු කෙනා ඒකේ ගාණ දන්නේ නැහැ. ඊට පස්සේ මම ඉමීඩියට්ලි මම කෝල් කරා. අනිත් පැත්තෙන් මට කතා කරන්න හම්බුනේ ලේඩි කෙනෙක්, වයසක කෙනෙක්. කටහඬින් මම අඳුරගත්තා. ඉතින් එයා කිව්වා it's been sold කියලා. ඒකට I'm too late. දැන් ඇත්තට මේක ඩොලර් 200ට තිබ්බට ඒක දැන් වටිනාකම ගත්තොත් ඩොලර් 2500 3000ක් ඒක ලොකු වටිනාකමක් තියෙන යුනිට් එකක්. ඉතින් මේ වගේ හැමතැනම ඇති. මම හිතන්නේ ලංකාව විතරක් නෙමෙයි සමහරක් වෙලාවට ලංකාවෙත් තියෙන්න පුළුවන්. එහෙම නැතුව රටවල් වල විශේෂයෙන් ගත්තොත් ජර්මනි, එතකොට ජපානය, ඒ වගේ රටවල් වල තාමත් මේ යුනිට්ස් තියෙනවා. කියන්නේ අපි නිකන් මේකට කියනවා hidden gems කියලා. ඒ කියන්නේ හැංගිලා තියෙන්නේ. ඉතින් ඒක හොයාගත්තොත් ඒක දාන්න පුළුවන්. ඒතර මට මේ වෙලාවේ මතක් වෙනවා මම වැඩ කරපු තැන කම්පැනි වැඩ කරා පාකිස්තානු යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක්. එයා දැන් මේ මම මේ හොබි එකේ ඉන්නවා කියලා දැනගත්තට පස්සේ මගෙන් මේවා ගැන විස්තර ඇහුවා. ඉතින් මම එයාත් එක්ක කතා කරනකොට මට එක වෙලාවකදී කිව්වා එයා මේ ගරාජ් සේල් එකකින් කොහොම හරි මේක හොයාගෙන ඒ ගරාජ් සේල් එකෙන් ගත්ත බඩු ටික විකුණලා ඉබේ දාලා එයාගේ ටර්ම් ෆීස් එකක් යුනිවර්සිටි එකේ ටර්ම් ෆීස් එකක් ගෙවුවා කියලා. ඉතින් ඒකයි මම කියන්නේ දැන් මේක අවස්ථාවක්. ඉතින් ඒ කියන්නේ මේක හෙව්වොත් හොයාගන්න පුළුවන්. ඒතර දැන් මට තව එකක් මතක් වෙනවා. දැන් ලංකාවේ මගේ හයිෆයි එක මේ කලෙක්ට් කරන යාළුවෙක් කිව්වා. එයා ළඟ තිබුණා ගරාජ් 301 ටර්න් ටේබල් එක. ඒක එයාට හම්බුනේ මේ බෝතල් පත්‍ර කඩයින් කියලා. ඒ කියන්නේ ඒක විකුණපු එක්කෙනා, කියන්නේ ඒක දීපු එක්කෙනා මයින යකඩවලටද කොහෙද විකුණලා දෙන්නේ. ඒක දන්නේ නැහැ. ඉතින් ඒ වගේ මේකේ ගොඩාක් දේවල් තියෙනවා. මේ හොයාගත්තොත් අරගෙන ඒක කරන්න පුළුවන්. මම මේ වීඩියෝ එකේ අන්තිමට මේ ගැන මම විස්තර කියන්න. ඒතර කාට හරි කෙනෙකුට මේකක් හොයාගත්තොත් අරගෙන විකුණන්න පුළුවන්. ඒතර මම මේකේ දෙවෙනි හේතුව තමයි දැන් ඇයි මේ යුනිට්ස් මෙච්චර ගණන් වලට ගන්නෙ. දැන් අද ඇත්තටම ගත්තොත් දැන් ටෙක්නොලොජි එක ගොඩාක් දියුණු වෙලා තියෙන්නේ. දැන් මේක හුඟක් පරණයි. ඇයි මිනිස්සු මේවා තාම ගන්නෙ? ටෙක්නොලොජි එක දියුණු වෙලා අපි දැන් ඉස්සරහට අවිල්ලා තියෙනවා. එතකොට ඇයි මේක ගන්නෙ කියන එක. ඉතින් මම මේ ගැන මේ වීඩියෝ එකේදී කතා කරනවා. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන කවුරු හරි කෙනෙක් මේ යුනිට්ස් අරගෙන විකුණන්න ඕන නම් මම ඉස්සරහ වීඩියෝ වලදී මේකේ ලිස්ට් එකක්ම දෙන්නම්. කාට හරි කෙනෙකුට පිටරට ඉන්න කෙනෙකුට විශේෂයෙන් යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. කාට හරි කෙනෙකුට මේවා හොයලා eBay දාලා විකුණන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මම මේ වීඩියෝ එකේදී පැහැදිලි කරනවා ඇයි මේවා ගන්නෙ කියලා. ඒක නිසා මාත් එක්ක මේ වීඩියෝ එකේ රැඳිලා ඉන්න කියලා මම ආරාධනා කරනවා. දැන් පැහැදිලි කරගම්ම ඉස්සල්ලාම මගේ දෙවනි හේතුව මේ වීඩියෝ එක හදන දෙවනි අරමුණ. ඒ කියන්නේ මෙච්චර පරණ ඒවා මෙච්චර ගණන් දීලා ගන්නේයි කිය. පොඩ්ඩක් විතර මේකේ මේ ටෙක්නොලොජි පැත්ත කතා කරන්න වෙනවා. මේක මේ ඉලෙක්ට්‍රොනික පන්තියක් නෙමෙයි, මේ සාමාන්‍ය පොඩි දේවල් ටිකක් විතරයි. මොකද මේක ගන්න කෙනෙකුටත් ඒක හරි වැදගත්. අපි සාමාන්‍ය හැමෝම දන්න දෙයක්. අපි දැන් මේ හැම යුනිට් එකක්ම ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් හුඟක් එවුවා. දැන් අපි මේ AC කරන්ට් එකෙන් මේක ප්ලග් එක ගහලා ගත්තට මේක DC වලට කන්වර්ට් කරගන්න වෙනවා. ඇතුලේ තියෙන ට්‍රාන්සිස්ටර් ඒ තියෙන ඔක්කොම මේ කම්පොනන්ට් වලට කරන්ට් එක යන්නේ DC වලින්. ඒ කියන්නේ ඩිරෙක්ට් කරන්ට් එක ඕල්ටර්නේටිව් නෙමෙයි. ඒතර දැන් මේවා මේ කන්වර්ට් කරගත්ත විදි අපි දැන් මේක ඉවෝල්ව් වෙලා ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපි ඉස්සල්ලාම මේක කරගත්තේ ටියුබ් වලින්. ටියුබ් එකකින් තමයි ටියුබ් රෙක්ටිෆිකේෂන් එකකින් තමයි මේක කරේ. දැන් මගේ මේ අත පැත්තේ තියෙන මේ Macintosh 30 amp එකේ ඒ ටියුබ් එකකින් තමයි මේක කරන්නේ. ඒ මේ හැම එකේම pro and cons තියෙනවා. දැන් ඒක මම පස්සේ පැහැදිලි කරන්නම්. ඒතර දැන් මේ යුනිට් එකේ තියෙන්නේ දැන් මේකෙන් පස්සේ හැදුවේ දෙයක් තමයි සෙලේනියම්. කියන්නේ සෙලේනියම් ලෝහය පාවිච්චි කරලා ඒක ආලේපනයක් කරලා ඒක හැදුවා. ඒතර දැන් මේ මරාන්ස් යුනිට් එකේ තියෙන්නේ මේ සෙලේනියම් රෙක්ටිෆයි. ඒකෙන් පස්සේ ආයි අපි ඉස්සරහට ආයි දියුණු වෙලා ඇවිල්ලා සිලිකන් ඩයොඩ්ස් වලට ආවා. එතකොට ඒවා තමයි මේ ක්ලාස් A ක්ලාස් AB ඇම්ප්ලිෆයර්ස් වල තියෙන්නේ. ඊට පස්සේ ඒක තවත් ඉස්සරහට ඇවිල්ලා ස්විචින් මෝඩ් පවර් සප්ලයි SMPS කියලා කියන්නේ ඒකට ගියා. එතකොට ඒක තමයි ක්ලාස් D ඇම්ප්ලිෆයර්ස් වල තියෙන්නේ. ඊටත් පස්සේ 2015 මට මතක විදිහට ගැලියම් නයිට්‍රේට්. එතකොට ඒ සෙමිකන්ඩක්ටර්ස් ටික හැදුවා. අද තියෙන්නේ මේ SMPS නැත්නම් මේ ස්විච් මෝඩ් පවර් සප්ලයි වල මේ GAN කියලා අපි කියන්නේ ඒකට. මේ GAN සෙමිකන්ඩක්ටර්. ඒක හුඟක් දියුණු. හුඟක් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඇයි මේ පරණ එකකට යන්නේ කියන එක එක්කෙනා එකෙක් විදිහට දකින්න පුළුවන්.
මට නම් තේරෙන විදිය තමයි මේකේ තියෙන්නේ අමුතුම හඬක්. ඒ කියන්නේ විශේෂයෙන් අපි වොයිස් අහනවා නම් මම මේ ඇම්ප්ලිෆයර් එකෙන් සින්දු අහලා තියෙනවා. මේ වොයිස් එක මට ඇත්තටම ක්ලාස් D ඇම්ප් වල හම්බුන්නේ නැහැ. ක්ලාස් AB වල හම්බුනේත් නැහැ. එන්නේ ඒක තමයි මම දකින විශේෂම හේතුව මෙවුවා ගන්න. මම හිතනවා සමහරක් වෙලාවට ඒ තව ටිකක් ඉස්සරහට යනකොට මොකද දැන් මේ මට මේ පාර මේ මොන්ට්‍රියල් ඔඩියෝ ෆාස්ට් මේ හයිෆයි ෂෝ එකට මම ගියා. ඒකෙදි මට හම්බුණා මේ පළවෙනි වතාවට මේ ගාන් ටෙක්නොලොජි එකෙන් තියෙන ඇම්ප්ලිෆයර්ස් වලින් සින්දු අහන මම දවස් දෙකක් විතර ඒකට ගිහිල්ලා ඒක සැරින් සැරේ ඇහුවා. මට තාම හරියට කියන්න බෑ. හැබැයි මට එක දෙයක් පැහැදිලි වුණා. දැන් මේ ක්ලාස් D ඇම්ප්ස් වල තිබුණාට වඩා තිබිච්ච එකට වඩා මම ඒකට ඇත්තටම කැමති නෑ. ඒක හරියම මේ ක්ලාස් A නැත්තම් ක්ලාස් ABත් එක්ක කම්පෙයාර් කරනකොට ඒක හුඟක් පල්ලෙහා තියෙන්නේ. ඇත්තටම මම හිතනවා දැන් ඔය මේ වින්ටේජ් කතන්දරයට නැත්තම් ඒව හොයාගෙන යන්න පටන් ගත්තේ මේ 1990 2010 විතර වෙනකන් ආපු මේ ක්ලාස් D ඇම්ප් නිසා. මේකෙන් ගොඩක් දේවල් අපි ඒක නැති කරගත්තට මේ බෝම් හඬ එකන මේ ලයි් පොපර්මන්ස් වගේ ඒ 3D වගේ තියෙන ඩයිමෙන්ෂන් ඒව එකක්වත් ක්ලාස් D ඇම්ප් එකෙන් ආවේ නැහැ. ඒක නිසා තමයි මේ මිනිස්සු මේ ආපස්සට ගිහිල්ලා මේවා හොයන්න ගත්තේ. ඉතින් දැන් මම හිතන්නේ මේ ගෑන් ටෙක්නොලොජි එකත් එක්ක ඉස්සරහදී මේක වෙනස් වෙන්න පුළුවන්. දැනට මෙන්න මේක තමයි පළවෙනි හේතුව මේ මිනිස්සු මේ ආපස්සට ගිහිල්ලා මේවා හොයන්නේ. දැන් උදාහරණයකට ගත්තොත් මම මේ හොබි එකට ආවට පස්සේ මට සිද්ධ වුණේ තාපස්සට යන්න. දැන් මේක 1958 හදලා තියෙනවා. දැන් මම දන්නේ ඉස්සරහට මේක කෙරෙයිද කියලා. මේ ටෙක්නොලොජි දියුණු වෙලා තාම කියන්න බෑ මේක ඉස්සරහදී මොකද්ද වෙන්නේ කියලා. හැබැයි දැනට තාමත් මේ ක්ලාස් A නැත්නම් ක්ලාස් AB තියෙන ඇම්ප්ලිෆයර්ස් හොඳයි. ඒකෙන් ලයිව් අහනවා වගේ ගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට පැහැදිලි කරමු. දැන් මම මේකේ විස්තර ටික දාන්නම් මේ ඇම්ප්ලිෆයර් එක විකිනෙච්ච විදිහයි සහ ඒකත් එක්ක මම ඒක එක්ස්ප්ලেইন කරන්නම් මොකද්ද මේකේ තියෙන විශේෂත්වය කියලා. අපි දැන් ඒකට යමු. දැන් මම මෙතන දාලා තියෙන්නේ ලයිව් රෙකෝඩින් එකක්. මම තම්බ්නෙල් එකේ දාලා තිබුණා Marantz Model 7 ප්‍රී ඇම්ප්ලිෆයර් එක විකිනෙන්න ඔක්ෂන් එකේ. දැන් හරියට මේක විනාඩි 5කට විතර ඉස්සෙල්ලා මම මේක ස්ක්‍රීන් රෙකෝඩ් එකක් දාගත්තා. ඒකේ විස්තර තමයි දැන් මෙතන මේ දාලා තියෙන්නේ. ඒතර මේකේ තියෙන විශේෂ දේ තමයි මේ ඇම්ප්ලිෆයර් එක ඇත්තටම මට පේනවා මේක හොඳ තත්ත්වයේ තියෙනවා. ඒ කියන්නේ මේක අර මොඩිෆිකේෂන් මුකුත් කරලා නැහැ. as it isම තියෙනවා. කලෙක්ටර්ස්ලා දැන් මේවා ගන්න කට්ටිය විශේෂයෙන් ඒක බලනවා. ඒ කියන්නේ දැන් මේකට මොනක්වත් අලුතෙන් ඕල්ටරේෂන් කරලා එතකොට ඒවා මොකක්වත් මේකේ කරලා නැහැ. ඔරිජිනල් ආපු කැපැසිටර්ස් ස්ප්‍රේක් කියන බ්‍රෑන්ඩ් එකේ මේ බම්බල්බී කියන කැපැසිටර්ස් ඒ ඔක්කොම වගේ මේකේ තියෙනවා. සාමාන්‍යයෙන් අර ඔරිජිනල්ම කන්ඩිෂන් එකේ ඒවා තියෙන්නේ නැහැ. ඒවා අනිවාර්යෙන් මාරු කරන්න වෙනවා. ඒතකොට ඒකෙත් මාරු කරලා තියෙන්නේ කීපයක් විතරයි. අනිත් ඒවා ඒ තත්ත්වෙම තියෙනවා. කලෙක්ටර් කෙනෙක් හුඟක් වෙලාවට මේවා ගන්නකොට අර ඔරිජිනල් කන්ඩිෂන් එකේ තිබුණොත් එයාට අර හොඳ මිලක් එකට දෙනවා. ඒකට හේතුව තමයි දැන් අර ඔරිජිනල්ම තත්ත්වයේ තියෙනකොට එයාලා හිතනවා සාමාන්‍යයෙන් මේක අර හොඳම කන්ඩිෂන් එකේ තියෙනවා. අනිත් දේ තමයි දැන් මේකේ අපි හිතමු දැන් මේ ඇම්ප්ලිෆයර් එකේ එතකොට මේකේ ඔරිජිනල් බොක්ස් එක එතකොට කැට්ලොග්ස් ඒ වගේ ඒවා තිබුණොත් මේක තවත් මේක වැඩි මිලකට දෙන්න පුළුවන්. ඉතින් ඒක විශේෂයෙන් මතක තියාගන්න ඕනේ කවුරු හරි කෙනෙක් මේවා ගන්නකොට අර ඒක ඔරිජිනල් තත්ත්වෙම තිබුණොත් එයාට ඒකට ආපහු විකුණනකොට හොඳ මිලකට ඒක විකුණන්න පුළුවන්. මේ තියෙන්නේ ජපානයේ මේ ඔක්ෂන් එක ඉවර වෙනාට පස්සේ මම ගත්ත ස්ක්‍රීන්ෂොට් එකක්. එතකොට මේකේ තියෙනවා බිට්ස් වැටිලා තියෙනවා 661ක්. එතකොට මේක විකුණලා තියෙන්නේ කැනේඩියන් ඩොලර්ස් 36,606.41 cents. එතකොට එදා මේ විකුණුච්ච දවසේ තියෙන රේට් එකත් එක්ක බැලුවහම රේට්ස් වලයි එතකොට ටැක්ස් එකත් එක්ක එකතු කරාම සාමාන්‍යයෙන් රියල් මිලියන 9කට වැඩි ගාණක් වෙනවා. එතකොට මේ ගාණට මේක මේ ජපානයේ ඔක්ෂන් එකේදී විකුණුණා. අනිත් කාරණේ තමයි මේ Marantz Model 7 යුනිට් එක කවුරු හරි කෙනෙක් විකුණන්න බලාගෙන ගන්නවා නම් විශේෂයෙන් බලන්න ඕන කාරණා දෙකක් තියෙනවා. ඒකත් ඒ කාරණා දෙකත් එක්ක තමයි මේකේ මේ මිල තීරණය වෙන්නේ. සාමාන්‍යයෙන් මම ඉස්සෙල්ලා කිව්වා වින්ටේජ් හයිෆයි යුනිට් එකක් අර ගන්නකොට ඒක ඔරිජිනල් කන්ඩිෂන් එකේ තියෙන්න ඕනේ. ඊට පස්සේ ඒකේ ඔරිජිනල් බොක්ස් එක, කැටලොග්ස් එතකොට සර්විස් මැනුවල් තිබ්බොත් හොඳයි කියලා. ඇත්තටම මේක ඕනම වින්ටේජ් යුනිට් එකකට පොදුයි. හැබැයි ඊට අමතරව සමහර යුනිට්ස් තියෙනවා ඒවලට විශේෂ කාරණා තියෙනවා. ඒවත් දැනගෙන ගන්න ඕනේ. එතකොට තමයි ඒකට අර හොඳම ඩිමාන්ඩ් එකක් හම්බෙන්නේ. දැන් මේකේ විශේෂයෙන් බලන්න ඕනේ කාරණා දෙකක් තියෙනවා. ඒකේ පළවෙනි කාරණේ තමයි මේකේ සීරියල් නම්බර් එක. දැන් මම මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා මේ Marantz Model 7 whole productions numbers ටික 1958 මට මතක විදිහට USA එකේ පළවෙනිම මේක ප්‍රොඩක්ෂන් කරේ. මේක පටන් ගත්තේ 10001. ඒතර 10001 ඉඳලා 11000 යනකම් තමයි මේකේ පළවෙනි ප්‍රොඩක්ෂන් ලයින් එක. ඒක තමයි මේ අල්ට්‍රා රෙයා. එතකොට ඒකට තමයි මේ ලොකුම ඩිමාන්ඩ් එකක් තියෙන්නේ. ඉන් පස්සේ 11000 ඉඳලා 15000 වෙනකම් ප්‍රොඩක්ෂන් ලයින් එකක් ගියා. ඊට පස්සේ 15001 ඉඳලා 23000 ප්ලස් වෙනකම් ලේට් ප්‍රොඩක්ෂන් එකක්. මේ ඔක්කොම USA හදපු ඒවා. ඒතකොට මේකේ සීරියල් නම්බර් එකත් එක්ක මේ ප්‍රයිසස් වෙනස් වෙනවා.
ඉන් පස්සේ මේක දැන් මේකට දැන් අර ලොකු ඩිමාන්ඩ් එක නිසා මේ පස්සේ මේ මරාන්ස් කම්පැනිය මේ ජපානයට ෂිප් කරාට පස්සේ ඒගොල්ලෝ 1990 දී මේක රීඉෂුව එකක් කරා. ඒක මං හිතන්නේ 2000 යුනිට් විතර තමයි හදලා තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් දැන් මාකට් එකේ US ඩොලර්ස් මං හිතන්නේ 3500 ඉඳලා 5000 විතර වෙනකම් වගේ ගානකට විකිනෙනවා. එතකොට මම මේ තම්බ්නෙල් එකේ දාලා තියෙන යුනිට් එක මොඩල් නම්බර් එක 10058. ඉතින් ඒකයි අර මේක අර early යුනිට් එකක් නිසා තමයි මේකට මේ ගාන හම්බුනේ. ඒතර දෙවනියට මේ යුනිට් එකක් ගන්න ඕන බලන්න ඕන කාරණය තමයි රෙයා පැනල් එකේ ගහලා තියෙනවා මේ සීරියල් නම්බරයට යටින් මරාන්ස් කම්පැනි ලෝන් අයිලන්ඩ් සිටි නිව්යෝක් කියලා. ඒක විශේෂයෙන් තියෙන්න ඕන මේ USA හදපු යුනිට්ස් වල. ඒතකොට මේක ජපානයේ හදපු එක ඇත්තටම මේක එකපාරට බැලු බැලමට එක වගේ තමයි පේන්නේ. ජපානයේ හදපු එකේ එතන මේඩ් ඉන් ජපාන් කියලා ගහලා තියෙන්නේ. ඒකට තියෙන මම අර කලින් කියපු ඩිමාන්ඩ් එක. මෙච්චර වෙලාව මේ වීඩියෝ එකේ රැඳී හිටියා නම් අනිවාර්යයෙන්ම මියුසික් අහන්න කැමති කෙනෙක් වෙන්න ඕන. ඊටත් අමතරව මම අර වීඩියෝ එක පටන් ගන්නකොට කියපු විදිහට මේ වගේ තියෙන මේ highly demand තියෙන units ගැන මම වෙනම වීඩියෝ එකක් කරන්නම්. එතකොට ඒව බලලා කාට හරි කෙනෙකුට මේ වගේ එකක් හොයාගෙන ඉබේ දාලා හරි කොහොම හරි ඒක ආපස්සට විකුණන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක බලන් හිටියට හුඟක් ස්තුතියි. අපි ආයෙ නැවතත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔබට සුබ දවසක්.